හරි මේ වීඩියෝ එක කරන්නේ 2025 A level කරන ළමයින්ට. එතකොට 2025 කරන ළමයින්ගේ ICT paper එක තාම තිබ්බේ නැහැ. ඔයාලගේ ICT paper එක තියෙන්නේ ජනවාරි 13 වගේ. මට හරියටම date එක මතක නැහැ. ජනවාරි 13 වගේ තමයි මට මතක තියෙන්නේ. කොහොම හරි මම මේක දාන්නේ ඔයාලා කොහොමද මේ දවස් ටිකේ වැඩ කරන්නේ සහ මොනවද මේ දවස් ටිකේ කරන්න ඕනේ. තව accounting කරන ළමයින්ගේ second paper ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේ අර ඒ කට්ටියටත් මම දේවල් වගේ කියන්න තියෙනවා. ඒ ඔක්කොටම හරියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒකට ආර්ට්ස් කරන ළමයින්ගේ සමහරක් ළමයින්ගේ සබ්ජෙක්ට් එකක්වත් කරපු නැති ළමයි ඉන්නත් පුළුවන්. අර මම දන්නේ නැහැ. එහෙම ඉන්නත් පුළුවන්. මේ එකක් කරපු ළමයි ඇති. එහෙම. ඉතින් මම මේක කරන්නේ ඔයාලගේ කොහොමද ඉතුරු මාසේ කොහොමද මැනේජ් කරගන්නේ සහ මම මොකක්ද ඔයාලා වෙනුවෙන් කරන්න කියන එක ගැන දැනුවත් කරන්න. එතකොට මම මේ වීඩියෝ එක අද කරන්නේ අද 12:13 මේ ඉතින් ඔයාලා දන්නවනේ අද මොකක්ද දවස කියලා. මේ එතකොට මේ ඒක හින්දාම තමයි මම මේක කරන්නේ. එතකොට මේ අපි කතා කරොත් මේ ඔයාලා ඉස්සෙල්ලම අපිට තව තියෙනවා හරියටම දවස් 30ක්. හරිද? එතකොට දැන් මෙතන ඉස්සෙල්ලම මම පොඩ්ඩක් අර A levels ලියපු ළමයින්ට පොඩ්ඩක් මම මේ කියන්නේ කලින් X papers ලියලා අමාරු වෙච්ච ළමයින්ට මම පොඩ්ඩක් මේ කියන්නේ. දැන් එක්සාම්පල් එකක් විදිහට ඔයාට ගොඩක් ළමයි කියපු දෙයක් තමයි ඔයාලගේ ඉකෝන් පේපර් එක අමාරුයි කියන එක. හරිද? ඒතර ඉකෝන් පේපර් එක අමාරු වුණා කියන එක ලොකු ගැටලුවක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඒක අමාරු වුණා නම් ඒක ඕවරෝල් හැමෝටම අමාරුයි. තව සමහරක් ළමයි ඇවිල්ලා කිව්වා මට මැසේජ් දාලා කිව්වා පෞද්ගලිකව මේ මට එක පේපර් එකක් මෙන්න මේක කෙලවුණා කියලා. accounting first paper එක මට කෙලවුණා කියලා. මම මෙහෙම කියන්නම්. ඔයාට හරියටම දැන් ඔයා accounting first එකනේ කෙලවුණා කියන්නේ. කෙලවුණා නම් හරි. ඒක අතාරින්න. ඔයාට accounting second paper එක තව තියෙනවා. ඔයාට හරියටම තව තියෙනවා කොච්චරක්ද මාසයක් තියෙනවා. ඔයාට මේ මාසය ඇතුළත ඔයා හරියට වැඩ කරොත් එම ඒ accounting second paper එකේ ලකුණු 50න් 50ම ගන්න ඔයාලට ලියා ගන්න පුළුවන්. හරිද? ඇති වෙන්න ටයිම් එක තියෙනවා. මම මෙහෙම කියන්නම්. මගේ හරිද මගේ මම 23 A levels කරේ. ඒක 23 A levels කරද්දී මම කරේ accounting, business studies and ICT කියන subject තුන. එතකොට මම business studies paper එක කරලා ආවට පස්සේ මගේ business studies වලට සාමාන්‍යයෙන් තිබ්බේ කියන්නේ මම සාමාන්‍යයෙන් ගෙදරට එද්දිම ඉවර වෙලා එද්දිම මම දන්නවා මගේ BS එකට ඉවරයි කියලා. ඒ කියන්නේ BS එක සාමාන්‍යයෙන් මම second paper first paper එකේ තියෙනවනේ අර කෙටි හා නිශ්චිත කියලා. ඔය කෙටි හා නිශ්චිත වල ප්‍රශ්න 6ක විතර හිස් තැන් සාමාන්‍යයෙන් 12ක් විතර වගේ මම හිස් තියලා ආවේ. කියන්නේ මම ලියන්න දන්නේ නැති හින්දා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 6ක් විතර වගේ හිස් තැන් තියලා. තව ලියපු වගේනුත් තව සාමාන්‍යයෙන් 4ක් 5ක් විතර වැටුණාට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් එතනම කෙලින්ම ලකුණු 10ක් විතර වගේ කෙලින්ම අඩු වෙලා යනවා. හරිද? එතකොට අඩු වෙලා ගියාට පස්සේ අර මං ඒකෙන් ළමයි ඒක අවුලක් තමයි. හරිද? එතන අවුලක් තියෙනවා. හැබැයි මට ඊට පස්සේ තව සබ්ජෙක්ට් දෙකක් ඉතුරුලා තිබ්බා. කියන්නේ මට BS එකේ second paper එක මම ඊට පස්සේ second paper එක තියෙනවා. මම second paper එකට පුළුවන් තරම් වැඩ කරා. ඒ කියන්නේ පුළුවන් උපරිම commitment එක දාලා වැඩ කරා. වැඩ කරලා කොහොමද සාමාන්‍යයෙන් ඒකේ ප්‍රශ්න අපිට කරන්න දෙන 5යි. මම 5 වෙනුවට 7ක් කරා. හරිද? මේ එතකොට ප්‍රශ්න 5ට 7ක් කරලා ඒ කියන්නේ ඒකේ විස්තර කිරීම නම් තිබ්බෙන් තියෙනවා. මගේ ටයිම් එකක් ඉතුරුුණා හින්දා මම කරා. ඉතින් හරිද? මේ එතකොට මම ඒකට පුළුවන් තරම් මහන්සි වෙලා කරා. ඒකට කරලා ඒකේ පුළුවන් උපරිම ලකුණු ගත්තා. ඒකට සාමාන්‍යයෙන් BS paper එකට සාමාන්‍යයෙන් ලකුණු 85 86ක් වගේ ඇත්තේ. එතකොට දැන් B මට ඕන වෙලා තිබ්බේ නැහැ. කියන්නේ මට මෙහෙම රෑන්ක් දාන්න නම් මම ඒව නැහැ. හැබැයි මට ඕන වෙලා තිබ්බේ හොඳ රිසල්ට් එකක් ගන්න. එතකොට තව සබ්ජෙක්ට් දෙකක් ඉතුරුලා තියෙනවා. accounting and ICT. එතකොට accounting and ICT කියන දෙකම ඉතුරු වෙලා තියෙද්දි මට පුළුවන් මේ දෙකෙන් අතනින් අර අඩු වෙච්ච ලකුණු අතනින් කවර් කරගන්න පුළුවන්. හරිද? ඒකින්ද මම accounting සහ ICT වලට පුළුවන් තරම් උපරිම විදිහට මහන්සි වුණා. තිබ්බ දවස් සෙට් එකේ මහන්සි වෙලා ඒ සබ්ජෙක්ට් දෙකේ පුළුවන් උපරිම ලකුණු මම ගත්තා. හරිද? පුළුවන් උපරිම. ඒ කියන්නේ මෙතන මම නිකන් එහෙම ලකුණු ගණන් එහෙම කියන්න යන්න ඕනේ නැහැ. කියන්නේ මම පොඩක් කියලා කියන්න යනවා නෙමෙයි. මේ එතකොට මේ ඒ දවස් ටිකේ මම පුළුවන් උපරිම දේ කරා. හරිද? එතකොට ඒකෙන් මට පුළුවන් උපරිම ලකුණක් හම්බුණා. ඒ වගේම දැන් BS එකේ අච්චර අඩු වුණාට මට අනිත් සබ්ජෙක්ට් දෙකෙන් පුළුවන් උපරිම හම්බෙච්ච හින්දා ලකුණු අරගන්න පුළුවන් වෙච්ච හින්දා තමයි මම මගේ වගේ ඔය වගේ රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණේ. හරිද? එතකොට ඔයාට තව එහෙම්මම මාසයක් තියෙනවා. හරිද? එහෙම්මම මාසයක් තියෙනවා. ඒ කියන්නේ
නිකන් දවස් 5ක් හයන්න නෙමෙයි කෙලින්ම මාසයක් තියෙනවා ඔයාට මුල ඉඳන් සිලබස් එකේ ඒ කියන්නේ ICT වල නම් ඔයාට ICT වල මුල ඉඳන් වීඩියෝස් ටික බලාගෙන ගියත් ඔයාට ඒකක් ගන්න ටයිම් එක ඇති හරිද මම ICT ගැන කතා කරනවා මට අනිත් සබ්ජෙක්ට් ගැන කියන්න බැහැනේ මෙතන IT යන්නේ මට accounting කොහොමද පාඩම් කරන්නේ මට කියන්න පුළුවන් ඒ උනාට එහෙම කියන්න බැහැනේ මෙතන වෙන සබ්ජෙක්ට් ගැන ළමයි ඉන්නවා එතකොට ICT වල ගත්තට පස්සේ ළමයි ඔයා ඉස්සෙල්ලා බලන්න මම මෙහෙම කියන්නම් ඔයාට පාඩම් 13ක් තියෙනවා හරිද පාඩම් 13 මම කියන්නම් හරිද පාඩම් කීයක් තියෙනවද ඔයාලට 13ක් තියෙනවා මම lesson 1 and 2 කියලා දාන්නම් එකට 1 and 2 ඊට පස්සේ number systems so logic gates OS ඊට පස්සේ networking ඊට පස්සේ system ඊට පස්සේ තවුණා ඊට පස්සේ database ඊට පස්සේ python ඊට පස්සේ web ඊට පස්සේ IoT ඊට පස්සේ e-commerce ඊට පස්සේ future trends හරිද ඔන්න ඔය විදිහට අපිට පාඩම් කීයක් තියෙනවද 13ක් තියෙනවා හරිද එතකොට මේ පාඩම් 13 අපි නිකන් සරලව හරිද අපි මෙහෙම හිතන්න දැන් මෙන්න මෙහෙම මම මේ වාට ඔයා ඉන්න තැනින් උඩට එන්න මම මේ උදව්වක් කරන්න යන්නේ හරිද මට කියන්න බෑ ඔයා මෙන්න මෙහෙම පාඩම් කරන්න කියලා මට කියන්න බෑ මට ඔයාට පොඩි ගයිඩ් එකක් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම කරොත් ඔයාට මේ වගේ දෙයකට යන්න පුළුවන් වෙයි කියලා හරිද කියන්නේ මට කියන්න බෑ මම පාඩම් කළේ මෙන්න මෙහෙම ඔයා මෙන්න මෙහෙම පාඩම් කළා එහෙම කියන්න බෑ හරිද මට පුළුවන් මං කියන්නම් ඔයාට මෙන්න මෙහෙම කරන්න පුළුවන් ඔයා කැමති නම් ඒ කියන්නේ මම මෙන්න මෙහෙම දේවල් තියෙනවා ඔයා ඒකට අනුව ඔයා ප්ලෑන් එකක් හදාගෙන ඔයා වැඩ කරගෙන යන්න මොකද එක එක්කෙනා එක එක විදිහට තමයි පාඩම් කරන්නේ හරිද එතකොට පළවෙනි සහ දෙවෙනි පාඩම් වලින් ඔයාට සම්පූර්ණ සිලබස් එකෙන්ම හම්බෙන්නේ ලකුණු 5ක් විතර. පේපර් එකෙන්ම හම්බෙන්නේ ලකුණු 5ක් විතර. හරිද? නම්බර් සිස්ටම්ස් වලින් ඔයාට හම්බෙනවා ඒත් කීයක් විතරද? 5ක් විතර හම්බෙනවා. ලොජික් ගේට්ස් වලින් අපි 9ක් කියලා ගමු. 9.5ක් වගේ. OS වලින් ඔයාට සාමාන්‍යයෙන් හම්බෙනවා 7.5යි 4යි කියන සාමාන්‍ය 11.5ක් 11ක් කියලා ගමු 11ක් වගේ නෙට්වර්කින් වලින් ඔයාලට හම්බෙනවා සාමාන්‍යයෙන් 7.5කුයි තව MCQ 7ක් විතරයි සාමාන්‍යයෙන් 14.5 මම දානවා 15ක් කියලා හරි ඊට පස්සේ සිස්ටම් පාඩමේ ගත්තට පස්සේ සිස්ටම් පාඩමේ වාට ඒත් සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 5කුයි ඊට පස්සේ ෆස්ට් පේපර් එකේ වාට MCQ සාමාන්‍යයෙන් 8ක් විතරයි 8.5 කියන සාමාන්‍යයෙන් 13ක් වගේ හම්බෙනවා ඩේටාබේස් වලින් වාට 7.5කුයි MCQ 8ක් විතරයි සාමාන්‍යයෙන් 15.5ක් වගේ ඒ කියන්නේ මම 15ක් කියලා දාන්නම්. Python වලින් වාට සාමාන්‍යයෙන් ලකුණු 20කට ආසන්න ප්‍රමාණයක් හම්බෙනවා. ඊට පස්සේ web වලින් වාට ලකුණු 7ක් විතර වගේ හම්බෙනවා. IoT වලින් වාට සාමාන්‍යයෙන් මේ තුනෙන් වාට සාමාන්‍යයෙන් ලකුණු 10ක් වගේ හම්බෙනවා. හරිද මේ නිකන් හරියටම මෙන්න මෙච්චරක් එනවා කියලා නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ වගේ ආසන්න ප්‍රමාණයක ලකුණු හම්බෙනවා. හරිද? එතකොට ඔයා දන්නවද ඔයාට පේපර් එකේ ඔයාට හම්බෙන්නේ ලකුණු 100න් නෙමෙයි. කියන්නේ ඔයාට පේපර් එකේ සම්පූර්ණයෙන්ම ලකුණු හම්බෙන්නේ ලකුණු 100න් නෙමෙයි. ඔයාට හම්බෙන්නේ ලකුණු 115න්. හරිද? 115ක් ඔයාට හම්බෙනවා. ඒ 115න් තමයි ඔයා 75ක් ගන්න ඕනේ. නැතුව 100න් 75ක් අරගත්තොත් නෙමෙයි ඔයාට ඒකක් හම්බෙන්නේ. ඔයා 115න් 75ක් ගන්න ඕනේ. කියන්නේ ඔයා හිතාගෙන ඉන්නවනම් පේපර් එකේ හැම කියන්නේ ඔයාට ගන්න ඕනේ ඒකක් නම් ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයාට ඒකක් ගන්න මේ සම්පූර්ණ සිලබස් එකම A to Z දැනගෙන යන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඔයාට ලකුණු 75ක් ගන්න මෙතන පොඩි දේවල් ටිකයි කියන්නේ. සමහරක් පාඩම් අතහැරලම දැම්මත් ඔයාට ඒකක් ගන්න පුළුවන්. මේක මම මේ කියන්නේ ඔයාට ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න ඉන්න ළමෙක්ට නෙමෙයි. එහෙම ළමෙක්ට ඔයා සම්පූර්ණ සිලබස් එකම බලා ගන්න එක ඕනේ. හරිද? ඒක මම නැහැ කියන්නේ. මම කියන්නේ ඒකක් ගන්න ළමෙක්ට. සාමාන්‍යයෙන් මම කියන්නේ ඒකක් ගන්න. ඒකක් ගන්න එක නිබන් ලොකු දෙයක් අනිත් දෙක අයිලන්ඩ් රෑන්ක් එක ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් ගන්නවා කියන්නේ ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒකක් ගත්තා නම් ඇති මම කියන්නේ කැම්පස් එකට යන්න එහෙම. හරිද? එතකොට දැන් හිතන්න මෙතනින් ඔයා ඉස්සෙල්ලා බලන්න මෙන්න මේ ටික බලන්න. හරිද? මෙන්න මේ ටික බලන්න. මෙතනින් ඔයා දැන් ඔයා ඉන්න මට්ටමක් ඔයාට ඇතිනේ. මම ඉන්නේ S මට්ටම, මම ඉන්නේ C මට්ටමක, B මට්ටමක, A මට්ටමක. ඔයා ගැන මේ එකක් ඇතිනේ. ඒක ගැන හිතලා ඔයා හොඳට බලන්න ඔයාට පුළුවන් පාඩම් මොනවද කියලා. හරිද? ඔයාට පුළුවන් ඔයා උදාහරණයක් විදිහට හිතන්න ඔයාට මොනවද? මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔයාට මෙන්න මේ පාඩම් ටික. ඔයා Python perfect කරගන්නවා. ඔයා database perfect කරගන්නවා. networking perfect කරගන්නවා. ඊට පස්සේ අපි නිකන් ගමු සිස්ටම් පාඩම පර්ෆෙක්ට් කරගන්නවා ලොජික් ගේට්ස් පාඩම පර්ෆෙක්ට් කරගන්නවා හරිද ඒ කියන්නේ පාඩම් 5යි 2යි 3යි 4යි 5යි හරිද එතකොට ඔයාලට ලකුණු කීයක් හම්බ වෙනවද බලන්න 20යි 15යි 35යි
35යි 15යි 50යි 50යි 13යි කියන්නේ 63යි 63යි 9යි කියන්නේ කීයද 72යි. හරිද? ඔයාලා නිකන් නම්බර් සිස්ටම්ස් පහත් අරගත්තොත් එම කීයද 72යි 5යි කියන්නේ 77යි. 72යි 5යි කියන්නේ 77යි. හරිද? ඒ කියන්නේ ඔයාට නිකන් පාඩම් 6ක් බැලුවොත් එම ඔයාට ඒකක් ගන්න පුළුවන්. හරිද? සරලම කතාව ඔයාට පාඩම් 5ක් මේ වෙලාවේ ඔයා පර්ෆෙක්ට් කරගත්තත් ඔයාට ඒකක් ගන්න පුළුවන්. කියන්නේ දැන් මේ ටික පර්ෆෙක්ට් කරගත්ත කියන්නේ අනිත් ඒවාෙන් නිකන් ලකුණක් දෙයක් ගන්න බැරි වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් ඒකක් එනවා. එතකොට දැන් මෙහෙමයි. දැන් මේ වෙලාවේ ඔයා ඉන්න මට්ටම, ඒ කියන්නේ මම මේ කිව්වේ සරල දෙයක් කිව්වේ. මෙතන 77ක් ගන්න ඔයාට සරල. ඉතා පහසුවෙන් ඔයාට ගන්න පුළුවන් විදිහක්. හරිද? ඊට පස්සේ දැන් ඔයා උදාහරණයක් හිතන්න ඔයාට Python කිසිම දෙයක් බෑ. හරිද? ඔයාට Python මෙලොවම දෙයක් බෑ. හරිද? එහෙනම් ඔයාට තියෙන එකම ඔප්ෂන් එක තමයි මොකද්ද? Python කියන පාඩම මෙහෙමයි. Python කියන පාඩම ළමයි ඔයා නිකන් අද වීඩියෝස් ටික බලලා හෙට ප්‍රශ්න කරන්න ගියා කියන ඔයාට එකපාර ප්‍රශ්න කරන්න පුළුවන් පාඩමක් නෙමෙයි. ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් එකක් එක්ක එන දෙයක් තමයි මේ Python කියලා කියන්නේ. ඒතර Python වගේ පාඩමක් ඔයා මේ වෙලාවේ බලන්න යනවා කියන එක පොඩි රිස්ක් එකක් තියෙනවා. ඇයි ඒ? මොකද ඔයාට සමහරක් විට පුළුවන් වෙන්න පුළුවන්, සමහරක් විට බැරි වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ වගේ පාඩමක් වෙනුවට ඒ කියන්නේ ඔයාට කියන්නේ Python වගේ පාඩමක 15 මට්ටමක ඉන්නවා නම් හරිද? ඔයාට තියෙන ඔප්ෂන් එක තමයි කියන්නේ අනිත් පාඩම් පර්ෆෙක්ට් නම් ඒ කියන්නේ අනිත් පාඩම් වල කිසිම තැනක අවුලක් නැත්නම් මේ පාඩම් කිසිම තැනක අවුලක් නැත්නම් ඔයා Python බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාට Python විතරනේ තියෙන්නේ. එහෙනම් ඒක බලලා පර්ෆෙක්ට් කරන්න මාසයක් තියෙනවා. ඔයාට Python නැරෙන්න තව මොනවා හරි අවුල් තියෙනවා ඇතිනේ. ඒ කියන්නේ Python විතරක් අවුල් තියෙන කියන්නේ මං කියන මැද ඉන්ටර්මීඩියට් ළමයින්ට කියන්නේ අර උඩම ඉන්නේ උන්ට දැන් මොනවා කරත් උඹලා ඒකක් ගන්නවා අර රෑන්ක් එකක් දානවා. ඒක කරන වෙන සාමාන්‍ය දෙයක්. හරිද? එතකොට මොකද්ද? ඔයාට Python මේ වෙලාවේ කරගන්න, ඒ කියන්නේ Python අමාරුයි නම් ඔයාට තියෙන වෙන ඔප්ෂන්ස් මොනවද? ඔයාට පුළුවන් Python වෙනුවට මෙන්න මේ පාඩම් සෙට් එක. ඒ කියන්නේ ඔයාට උදාහරණයක් පාඩ පුළුවන් OS පාඩම සම්පූර්ණයෙන්ම බලලා ඉවර කරගන්න. ඒ කියන්නේ OS පාඩම ලොකු අමාරුවක් නැහැ. ඒක බැලුවට පස්සේ හෙට ඔයාට පේපර් එකක් ලිව්වොත් ඔයාට හෙට කරගන්න පුළුවන්. මේ වගේ පාඩම. OS පාඩම. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ වෙබ් පාඩම. 11 7යි කියන්නේ එතන 19යි. 19 කෙලින් වෙනවා. හරිද? ඒ කියන්නේ ලකුණු 20 Python වලින් යන 20 ඔයාට අතනින් අල්ල ගන්න පුළුවන්. හරිද? අන්න ඒ විදිහට ඔයා අර බැරි පාඩම් වෙනුවට වෙන පාඩම් රීප්ලේස් කරගන්න. හරිද? මේක හොඳට මතක තියාගන්න. මම මේක කියන්නේ අර අමාරු වෙලා ඉන්න ළමයින්ට විතරයි. හරිද? හොඳම টොප් ළමයින්ට මම අවසානට කියන්න. එතකොට අර මේ වගේ ලෙවල් එක මේ වගේ එකක් අමාරු වෙලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් OS සහ වෙබ් පාඩම් දෙක ඔයාට එකතු කරගෙන පාඩම් කරගන්න. ඒ කියන්නේ මම කියන්නේ OS and web කියලා කියන්නේ නැහැ. ඔයාට කැමති පාඩම් සෙට් දෙකක් ඒ වෙනුවට ඔයා හදාගන්න. හරිද? ඊට පස්සේ ඔයාට දැන් මෙහෙමනේ. දැන් Python වලින් ඔයාලට හම්බෙන්නේ මොනවද? MCQ set එකක් හම්බෙනවා, structured essay එකක් හම්බෙනවා, essay එකක් හම්බෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් අර essay එකනේ කරගන්න බැරි වුණොත් බැරි වෙන්නේ. يعني සාමාන්‍ය structured essay එක සහ MCQ set එක මහා ලොකු අමාරුවක් නැහැ. ඔයාලා past papers කරලා ගියා ඔයාලට මේ අවුරුද්දේ ටික කරගන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔයාලට පුළුවන් past papers වල ඇවිල්ලා තියෙන MCQ set එක. ඒ කියන්නේ Python වලින් ඇවිල්ලා තියෙන MCQ set එක 2011 ඉඳලා 2024 වෙනකම් කරන්න. හරිද? කරා කියන්නේ ඔයාලට ඊළඟ අවුරුද්දේ 2011 ටික කරනවා බලනවා වැරදුනේ මොනවද කියලා බලන්න. ඒ කියන්නේ වැරදුනේ ඇයි කියන එකට අදාළව ඔයා එක්ක මගෙන් අහන්න, මට මැසේජ් එකක් දාන්න, මම කියලා දෙන්නම්. එහෙම නැත්නම් වෙන මොකක් හරි විදිහකට ඔයා විවරණයක් බලන්න. විවරණයක් බලලා වැරදුනේ කොතනද කියලා ඔයා අයිඩෙන්ටිෆයි කරගෙන ඔයා ඊළඟ අවුරුද්දට යන්න. හරිද? ඒ කියන්නේ වැරදුණු ටික හදාගෙන ඊළඟ අවුරුද්දට යන්න. ගිහිල්ලා ඊළඟ අවුරුද්ද ටිකත් කරන්න. ඒකෙත් වැරදෙන්නේ මොනවද කියලා බලන්න ඊළඟ අවුරුද්දට යන්න. ඒකෙත් මොනවද වැරදෙන්නේ? කොහොම අවුරුදු 5ක් විතර වගේ කරලා 6 වෙනි අවුරුද්ද වගේ කරද්දී ඔයාට Python වලින් MCQ 8ක් ඇවිල්ලා තියෙනවා නම් MCQ 8ම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මම ඔයාලට වගකීමෙන් කියනවා ඔයා අර මම කිව්ව විදිහට ඔයා Python වල මේක අර නිකන් අර හදලා කරන දෙයක් වගේ එකක් මම කියන්නේ එහෙම කරන්න කියලා මේ වෙලාවේ මම කියනවා. ඉතින් හරිද? MCQ set එක ඔයා සාමාන්‍ය අවුරුදු 5ක විතර වගේ MCQ ටික කරලා 6 වෙනි අවුරුද්දේ කරන්න ගියාට පස්සේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට අර ඒකේ එන ඔක්කොම MCQ ටික හරියටම කරගන්න පුළුවන්. මම වගකීමෙන් කියනවා ඒක පුළුවන් කියලා. හරිද? පුළුවන්. හරිද? ඒ කියන්නේ මම කියපු විදිහට හරියට කරොත්. හරිද? එතකොට structured essay එකත් අපි නිකන් අතහැරලා දැම්මා කියන ඕනේ. ඒකත් අමාරුයි වගේ. එහෙම නැත්නම් structured essay උත් එහෙම තමයි. structured essay එකත් මුලින් ඉඳන් අගට කරගෙන ආවට පස්සේ පුළුවන්. හැබැයි essay එක එහෙම බෑ. essay එක සාමාන්‍යයෙන් ඔයා අවුරුදු 10 මේක දිගට කරගෙන ගියත් ඔයාට මේ අවුරුද්දේ නෙක් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අර
අර හිතීමන්නේ තියෙන thinking එකක් තියෙන. ඒකින්ද ඒක අමාරු වෙන්න පුළුවන්. අරක අවුලක් නැහැ එහෙම කරගන්න පුළුවන්. හරිද? ඒතර Python වලට මම කිව්වේ. හරිද? Python වල ඔයා අමාරු මට්ටමක ඉන්නවා නම් Python වල ඔයාට Python බලන්න වීඩියෝස් බලලා මං හිතන්නේ පුළුවන් නම් ඒ වෙන කිසිම පාඩමක අවුලක් නැතුව Python විතරයි නම් අවුල් තියෙන්නේ. ඔයා ඉස්සෙල්ලා වීඩියෝ සෙට් එක මුලින් ඉඳන් අගට බලන්න. මගේ වීඩියෝ සෙට් එකත් ඕනනම් දෙන්න. මුලින් ඉඳලා අවසානට බලලා ඊට පස්සේ ප්‍රශ්න කරලා බලන්න. ඔයාලට සමහරක් විට ඒ සෙට් එක කියන්නේ මාසයක් තියෙන හින්දා ඔයාලා ප්‍රැක්ටිස් කරලා ඔයාලට කරගන්න පුළුවන් වේවි. හරිද? වෙන ඒ කියන්නේ ඒක විතරක් නෙමෙයි නම් ගැටලු තියෙන්නේ. ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි මම අර කියපු විදිහට කරන එක. හරිද? තියරිත් බැරි මොකුත්ම බැරි ළමයෙක් ඉන්නවා නම් ඉතින් පොඩ්ඩක් අමාරුයි Python වගේ එකක් ගොඩ දාගන්න. මොකද ඒක බලන්න ටයිම් එකක් යනවා. ඒක කන්සෙප්ට් වල දාගන්න ටයිම් එකක් යනවා. ඒ වගේ දේවල් තියෙන හින්දා මේ වෙලාව ඔයාලා මානසික වටන්න නෙමෙයි මට ඕනේ මම මේ ඔයාලට ඇත්ත සිද්ධිය කියන්නේ. ඇත්ත සිටුේෂන් එක රියල් සිටුේෂන් එක මම කියන්නේ. එතකොට Python වගේ මේ පාඩමකට එහෙම database වගේ ළමයි ලොකු අමාරුවක් නැහැ. ඔයාට ER ඇඳගන්න SQL කරගන්න ඔයාට සාමාන්‍ය විදිහට ඔයා කරන්න. ඒ කියන්නේ වීඩියෝස් ටික බලලා ඊළඟ දවසේ වේපෙක් කරත් ඔයාට කරගන්න පුළුවන්. අනිත් හැම පාඩමක්ම වගේ එහෙම පුළුවන්. හැබැයි Python බෑ. හරිද? අනිත් එක තමයි logic gates වල boolean part එක. logic gates වල boolean part එකත් ඔයා කරන්න තමයි ඔයාට පුළුවන් වෙන්නේ. ඒකින්ද ඔයාට පුළුවන් නම් දවසකට මේ මොනවද boolean ප්‍රශ්න ටිකක් වාගෙන කරන්න. හරිද? එතකොට මේ දැන් තව දෙයක් තමයි ළමයි වා හැම දවසකම වගේ. ඒ කියන්නේ මේ අද ඉඳන් හැම දවසකම වගේ අනිවාර්යෙන්ම MCQ paper එක ගන්න කරන්න. හරිද? ඒ කියන්නේ ඔයා පටන් ගන්න 2011 අද 2011 paper එක කරන්න 2011 paper එක කරලා ඒ කියන්නේ කලින් papers කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ MCQ set එක MCQ structure එසේ ඔක්කොම කරලා තියෙන්න පුළුවන්. හැබැයි මේක කරන්න අනිවාර්යෙන් හැම දවසකම එක MCQ paper එක ගන්න කරන්න. ඒ කියන්නේ 2011 MCQ paper එක ගන්න 2011 MCQ paper එක අරගෙන ඒක කරන්න. හරිද? ඒක කරලා ඒක සම්පූර්ණයෙන්ම විවරණය කරගන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් විවරණය කරගන්න. ඇයි වැරදුනේ කොහොමද වැරදුනේ ඔයා තියරි බලන්න බලලා කොහොම හරි ඒ කියන්නේ සාමාන්‍ය පැය 4ක් විතර වගේ ගන්න. මොකද ලියන්න පැය 2යි ඉතුරු විවරණය කරගන්න පැය 2යි. හරිද? අන්නේ විදිහට ඔයා පැය 4ක් විතර වගේ අරගෙන සම්පූර්ණ පේපර් එකම විවරණය කරගන්න. හරිද? 2011 කරගන්න. හෙට 2012 කරන්න. 2013 ඔය විදිහට 2024 වෙනකම් පේපර්ස් ටික කරගෙන යන්න. හරිද? MCQ ටික. එතකොට මේ දවස්වල ඔයාලට තියෙන ICT විතරයි නම් ඔයාලට පුළුවන් අහපව මුල ඉඳන් සිලබස් එක කවර් කරගෙන එන්න. ඒ කියන්නේ ඔයාලට තියෙන ICT විතරයි නේද? මැත්ස් ළමයින්ට විතරලා තියෙන ICT විතරයි. ටෙක්නොලොජි ළමයින්ට ඉතුරුලා තියෙන්නේ ICT විතරයි. එහෙමනම් හරියද? දැන් කොමර්ස් ළමයින්ට accounting ඉතුරුලා තියෙනවා. ආර්ට්ස් ළමයින්ට මම දන්නේ නැහැ කොහොමද ඉතුරුලා තියෙන්නේ කියලා. එතකොට මේ අර මොනවද? maths and technology ගන්න ළමයින්ට පුළුවන් සම්පූර්ණ focus එක ICT වලටම දෙන්න. ඔයාලට පුළුවන් මුලින් ඉඳන් සිලබස් එක. ඔයාගේ theory tutes තියෙනවා නම් tute ටික අහපුව බලාගෙන යන්න. ඒ කියන්නේ වීඩියෝස් බලන්න කියලා මම කියන්නේ නැහැ. වීඩියෝස් බලන එක මහා ලොකු දෙයක් නෙමෙයි මේ වෙලාවේ. ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි මොනවද වීඩියෝස් කියන්නේ අර රිවයිස් කරගෙන ස්පීඩ් රිවිෂන් එකක් තියෙනවා නම් ඒව බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට කියන්නේ තියරි අහපුව අලුතින් ගන්න නැතුව අමතක වෙච්ච තියරි ටික අහපුව නැවත මතක් කිරීම කරන මොනවා හරි වීඩියෝස් අනම්මනම් තියෙනවා නම් අන්න එහෙම එකක් බලන්න මාත් වෙන කරන්න දෙන්නේ. ඒ ටික දැන් මට පස්සේ වුණාම බලාගෙන යන්න කැමති නම් හරි කැමති නම්. එතකොට මේ අර එහෙම නැතුව මේ මොකක්ද ඔයාලට පුළුවන් ඔයාගේ තියරි ටියුට්ස් තියෙනවා වෙන්න පුළුවන් නෝට්ස් තියෙනවා වෙන්න පුළුවන් අන්න ඒ ටික මුලින් ඉඳන් බලාගෙන යන්න. ඉස්සෙල්ලා පළවෙනි දෙවෙනි පාඩම් ගන්න ඊට පස්සේ number systems logic gates OS system networking database ඔය ඔක්කොම ටික මුල ඉඳන් අග වෙනකන් නෝට් ටික බලාගෙන යන්න. ඒ කියන්නේ ඔයාලා සරලවම ඔයාගේ සිලබස් එක ආපහු මතක් කරගන්න. මුල ඉඳන් අවසානයේ දක්වා. එතකොට ඊට පස්සේ බලන්න මොකද්ද ටීචර්ස් ගයිඩ් එක. හරිද? ඒ කියන්නේ ගුරු අත්පොත. හරිද? ගුරු මාර්ගෝපදේශය. අන්න ඒක අරගෙන ඒකේ ළමයි තියෙනවා ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා එක පැත්ත. ඒ කියන්නේ ටීචර්ස් ගයිඩ් එකේ මුලම තියෙනවා ළමයි ටේබල් එක. ඒ කියන්නේ ටේබල් සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ ටේබල් එකක් තියෙනවා පිටු සාමාන්‍යයෙන් 50ක් විතර වගේ 50ක්ද මන් දන්නේ. අන්න ඒ වගේ ප්‍රමාණයක ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එකේ ළමයි තියෙනවා ඒ අදාළ මේ මොකද්ද? මොනවද මේ අදාළ පාඩමට අදාළව පොයින්ට් වයිස්. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි තියෙන්නේ කියලා. හරිද? මුලින්ම සිලබස් එක සම්පූර්ණයෙන්ම අර විදිහට කවර් කරගන්න. ඊට පස්සේ ටීචර්ස් ගයිඩ් එක ගන්න. ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා මෙන්න මේ පොයින්ට් දාලා මෙන්න මේක මේ පාඩමට අදාළව මෙන්න මේක 1.2 මෙන්න මේක කියලා. ඒ කියන්නේ වෙන වෙනම පළවෙනි පාඩම ඊට පස්සේ 1.1ට අදාළ නිපුණතා කියලා ඒකේ තියෙන පොයින්ට් සෙට් එක තියෙනවා. ඊට පස්සේ 1.2ට අදාළව තියෙන දේවල් ටික තියෙනවා. 1.3ට අදාළව තියෙන දේවල් ටික තියෙනවා.
ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මොකද්ද? අන්නේ පොයින්ට්ස් ටික බලලා ඔයා මතක් කරලා බලන්න ඔයාට 1.1 ඒ තියෙන පොයින්ට් එක පුළුවන්ද කියලා. එතන තියෙන මේ මොකක් හරි කරුණක් උදාහරණයක් විදිහට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත අතර වෙනස පැහැදිලි කරයි කියලා තියෙනවා. ඔයා කල්පනා කරලා බලන්න ඔයා දන්නවද ප්‍රමාණාත්මක දත්ත ඔයා දන්නවද ගුණාත්මක දත්ත? ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඔයා සමහරක් විට ඔයාගේ තියරි ටියුට් එක නැත්නම් ඔයාගේ නෝට් එක සම්පූර්ණයෙන් බැලුවට ඔයාට සමහරක් කරුණු අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒ අහුවෙන්නේ නැති කරුණු ඔයාට මෙන්න මේ ටීචර්ස් ගයිඩ් එක බලද්දී ඔයාට හම්බ වෙන්න පුළුවන්. හරිද? ඒක හින්දා මෙන්න මේක කරන්න හැම පොයින්ට් එකම මුලින් ඉඳන් අවසානයේ දක්වා එක එක පොයින්ට් එකෙන් පොයින්ට් එක බලාගෙන යන්න ඔයාට මේක පුළුවන්ද කියලා. ඔයාට පුළුවන් නම් හරි, බැරි නම් ඒක ගිහිල්ලා ඒක එක්ක ඔයාට නෝට්ස් වල නැතුව ඇති. එහෙමනම් එක්කෝ මට කතා කරන්න අවුලක් නැහැ. එහෙම නැත්නම් මේවා ගුරුවරයෙක්ට කතා කරන්න. එහෙම නැත්නම් ඔයාලට chat GPT, Gemini ඒ වගේ මොකක් හරි AI tool එකකට දාලා ඔයාලට අහගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට අහපුව ඔයාගේ සම්පූර්ණ සිලබස් එකේම අර අහුවෙච්ච නැති කරුණු තියෙද කියලා ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ටීචර්ස් ගයිඩ් එක බලලා. ඒ කියන්නේ ඔයා බලන්න ඉතින් මේ පොයින්ට් එක ගත්තා. මේ පොයින්ට් එක පුළුවන් මතක් කරලා බලන්න මොකද්ද ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොකද්ද ගුණාත්මක දත්ත කියන්නේ කියලා. හරිද? ඔය විදිහට ටීචර්ස් ගයිඩ් එක කම්ප්ලීට් කරගන්න. හරිද? ඊට පස්සේ තමයි ඔයා අර MCQ ටික කරගෙන යනවනේ. ඒ අතරම දැන් ඔයා පටන් ගන්න ස්ට්‍රක්චර්ඩ් එසේ කියන ප්‍රශ්න මේ පේපර්ස් ටිකත් කරන්න පටන් ගන්න. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ සහ එසේ ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න ටයිම් තියලා. හරිද? එතකොට ඕකේ ළමයි ඔයාලට මාකින් ස්කීම් මනම් බලද්දි ඔයා මාකින් ස්කීම් එක ඔෆිෂියල් මාකින් ස්කීම් එක බලන්න. මම මේ කියන්නේ වෙන තැන්වලින් වෙන සර්ලා දුන්නා නම් මනම් එහෙම මාකින් ස්කීම් බලන්න යන එක විවරණ එක්ක සමහරක් පිට දීලා ඇති. ඒක මම මේක මම කියන්නේ සර්ලට එහෙම මේ වෙන හින්දා නෙමෙයි කියන්නේ. මම මේ කියන්නේ ඔයාගේ හොඳට සමහරක් මාකින් ස්කීම් වල සමහරක් වැරදි ප්‍රශ්න නෙමෙයි හරි ප්‍රශ්න වලට වැරදි උත්තර අරන් තියෙනවා හරි විදිහට. හරිද? වැරදි උත්තර වල හරි විදිහට අරන් තියෙනවා. එතකොට ඔයා එකෙන් වැරදි නිගමන වලට එන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි හදන්නේ කියලා. ඒකින්ද ඔයා බලන්න මාකින් ස්කීම් බලද්දි ඔෆිෂියල් මාකින් ස්කීම් එක බලන්න. හරිද? ඒ කියන්නේ වෙන මාකින් ස්කීම් බලන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. ඔයා බලන්න ඉස්සෙල්ලා ඔෆිෂියල් මාකින් ස්කීම් එක මොකද ඔයාට කොහේ හරි ඔයා වැරදි තැනකට ඒ කියන්නේ ඔයා නිකන් බලලා ඒකේ වැරදි ඒ කියන්නේ හරි ප්‍රශ්නයකට වැරදි විදිහට උත්තරයක් අරගෙන තිබ්බොත් හරි විදිහට ඒ කියන්නේ වැරදි ප්‍රශ්නෙට වැරදි උත්තරයක් අරන් තියෙනවා හරියට නෑ ඒක හරියටම වගේ. හරිද? එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා ඒකෙන් නිගමනයකට එළඹෙනවා මේක හරි කියලා. හරිද? එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාට කෙලවෙනවා. ඔයා ගිහිල්ලා මෙහෙම හරිනේ කියලා ඔයා ලියනවා කියන්නේ. ඒක කෙලවෙනවා. හරිද? ඒකින්ද මේ ඔෆිෂියල් මාකින් ස්කීම් එක බලන්න. මාකින් ඔෆිෂියල් එක බලලා ඊට පස්සේ විවරණ නම් බැලුවට අවුලක් නැහැ. මොකද ඔෆිෂියල් මාකින් ස්කීම් එක හරි මානසික තියෙනවා. අරකේ වැරදි නම් ඉතින් එතන වැරදි. හරිද? මෙහෙම ප්‍රශ්න තියෙනවා නම් මට දාන්න, ඩවුට්ස් තියෙනවා නම් ඔයාලා මෙහෙම බලන්න එහෙම දාන්න. ඉතින් හරිද? ඊට පස්සේ තමයි ඔය මේ වාට පුළුවන්. ඒ කියන්නේ වාට ඔක්කොම ඔය ටික ඔක්කොම කරලා ටයිම් ඉතුරු වෙනවා නම් ටයිම් ඉතුරු වෙයි. ඉතින් හරිද? තව ගොඩක් කල් තියෙනවා. ඒ ටයිම් එකේ වාට පුළුවන් මොකක් කරන්නද? වාට පුළුවන් හම්බව ඔය වාට හම්බෙන එක එක පේපර්ස් කරගෙන යන්න ඉතින්. ඔය පලාත් පේපර්ස් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේකට මහා ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න කියලා. හැබැයි කරාට අවුලක් නැහැ. පලාත් පේපර්ස්, බස්නාහිර පලාත, සබරගම පලාත, ඊට පස්සේ කොළඹ ඉස්කෝලවල, ගම්පහ ඉස්කෝලවල එහෙම ඉස්කෝලවල පේපර්ස් තියෙනවා. අන්න ඒවා කරගෙන යන්න. මාකින් ස්කීම් තියෙනවා. එහෙම නැතු ඒව කරන්න එපා. හරිද? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් RMI කේ ජැසින් සර්ගේ MCQ ටික කරගෙන යන්න. ඒ ටික කරගෙන ඉතින් ගොඩ හරිද? ඒ ටිකත් අවුලක් නැහැ. එතකොට ඔන්න ඔය දේවල් ටික කියන්න තමයි මේක දැම්මේ. හරිද? මේ වීඩියෝ එක කරන්න ඔන්න ඔය දේවල් ටික කියන්න අර විභාගේ කල් යාම කියන දේ ඔයා හේතුවක් කරගන්න එපා. දැන් සමහරක් ළමයි හේතු හදාගන්නවා අඩේ විභාගේ කල් ගියා විභාග කල් ගියපින් තමයි මට ඒකක් ගන්න බැරි වුණේ කියලා කියන්න එපා. හරිද? ඒ ලෙවල් රිසල්ට්ස් ආවට පස්සේ ඔයා කියන්න එපා මට ඒකක් ගන්න බැරි නේ විභාගේ කල් ගියපු හින්දා කියලා. මට ඒකක් ගන්න තිබ්බා විභාගේ කල් ගියේ නැත්තම් කියලා කියන්න එපා. හරිද? එහෙම නිදහසට කරුණු හදාගන්න එපා. විභාගේ කල් ගියපු එක ඔයාගේ මොකක්ද කියන්නේ ඔයාගේ ඒක ඔයාට ප්‍රයෝජනයක් විදිහට හරව ගන්න. හරිද? ඒ කියන්නේ විභාගේ කල් ගියපු එක ඔයාට ඒක එහෙන ලොකු දෙයක් වුණා කියලා ඔයාට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් රිසල්ට් එකකට යන්න පුළුවන් මාර්ගයක් කරගන්න. හරිද? ඒ කියන්නේ එහෙම හරිද? ඉතින් මේ අර අනිත් දේ මේ දවස්වල අනිවාර්යෙන් හරිද? අනිවාර්යෙන් සමහරක් ළමයි මට මෙසේජ් දානවා මේ අයියේ මේ දවස්වල මම පැය 3ක් 4ක් 5ක් නිදාගත්තා මදි. හරිද? නිදා ගන්නවා නම් අඩු තරමේ A level ළඟයිද අනම්මනම් වැඩක් නැහැ. උඹලා නිදා ගන්න එක පැය 6ක් 7ක්වත් නිදා ගන්න ඕනේ. අඩු. හරිද? කියන්නේ එහෙම නැතුව නිකන් රොබෝලා වගේ වැඩ කරා කියලා ඔයාලට මහා ලොකු රිසල්ට් එකකට යන්න බෑ. අනිවාර්යෙන් නිදා ගන්න ඕනේ. මම
අනිවාර්යෙන් කියන දෙයක් තමයි අනිවාර්යෙන් නිදා ගන්න කියන දේ. හරිද? පැය 6ක් 7ක්වත් 8ක් නිදාගත්තත් අවුලක් නැහැ. හරිද? ඒ කියන්නේ නිදා ගන්න. හරිද? ඒක හොඳට මතක තියාගන්න නිදාගෙන එහෙම වැඩ කරන්න. එතකොට ඔය ටික තමයි ඊට පස්සේ තව පොදු ප්‍රශ්නෙකින් පාඩම් කරන්නේ කොහොමද ඔය ටික තමයි කරන්න විදිහ මම මේ කිව්වේ. ඊට පස්සේ අනිත් සබ්ජෙක්ට් වල ඒ කියන්නේ ඔයාලට කලින් සබ්ජෙක්ට් වල මොනවා හරි අවුලක් වුණා නම් ඒක ගැන දැන් හිතන්න එපා. ඒක ලියලා ඉවරයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හරිද? ඒ කියන්නේ දැන් සරලවම මම කියලා තියෙනවාට BS එකේ මගේ ලකුණු අඩු වුණා. ඒ වුණාට මම අනිත් එකෙන් පුළුවන් තරම් කවර් කරගෙන වැඩේ කරගත්තානේ. හරිද? ඒ වගේ මේ ඔයාලට ටයිම් එක තියෙනවා. ටයිම් එක තියෙන එකේ මේකේ ඔයාලට ඒ කියන්නේ මේක ළමයි අර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරක් ළමයින්ට විභාග කල්යන එක හොඳට වැඩ කරපු ළමයින්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. උන් අර මොටිවේෂන් එක බහින අඩු කරගන්නවා. තව සමහරක් ළමයි අර අඩු ලෙවල් එකේ හිටපු ළමයි එකපාරට ටොප් රිසල්ට් ගන්නවා. මොකද එක්සෑම් කල් ගියපු හින්දා. හරිද? අන්න ඒ වගේ මේ විභාග කල් ගියපු එක ඔයාගේ මොකක්ද? ඔයාගේ මේ වෙකට වාසනාවක් බවට කන්වර්ට් කරගන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලා වැඩ කරගෙන යන්න පිළිවෙලට එතකොට මෙතනින් ඉස්සරහට මේ මම මගේ වැඩ පිළිවෙල ගැන කියන්නම් 25 ළමයින්ට 25 ළමයින්ට මම පාස් පේපර්ස් ටික ඩිස්කස් කරලා දෙනවා 2011 නෙමෙයි 2019 ඉඳලා 2024 වෙනකන් තියෙන ඔක්කොම පාස් පේපර්ස් ටික ඩිස්කස් කරලා YouTube එකට දානවා බලන්න කැමති ළමයි ඊට පස්සේ පුළුවන් වුණොත් මම තියරි ටික අහපුව ඩිස්කස් කරගෙන යනවා. ඒ කියන්නේ ඉක්මනින් අර මම කියලා කිව්ව වේගෙන් චුට්ටක් මේ පාඩම් ටික මතක් කරගෙන යනවා කියලා. පුළුවන් වුණොත් ඒකත් කරලා දෙන්නම්. ඔය ටික තමයි කර කියන්නේ. එතකොට අහපුව සමහරක් ළමයි ඉන්නවා අහපුව ඊළඟ ශරීරයෙන් මම කරන්න කියලා නැහැ. ඔයාලට තව ටයිම් එක තියෙනවා. පුළුවන් මේ ශරීරයෙම ගොඩ දාගන්න පුළුවන්. ඒකක් ගන්න පුළුවන්. B එකක් ගන්න පුළුවන්. හරිද? හොඳට මතක තියාගන්න මෙන්න මේක. ඔයාලට මේ සමහරක් පාඩම් බැයි නම් අතහැරලා දැම්මත් අවුලක් නැහැ. හරිද? අතහැරලා දැම්මත් ඔයාලට ඒකක් ගන්න පුළුවන්, B එකක් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අයියේ ඔයාලට ලකුණු 115 වෙන් තමයි ඔයාලට 75 ගන්න ඕනේ. හරි 100න් නෙමෙයි. 100න් 75 ගන්න ඕනලා 115න් 75 ගන්න එක ලේසි. හරිද? මේ ඒ වගේම ඔයා ફોකස් කරගෙන යන ප්‍රශ්න හතරක් සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදිහට ඔයා කරනවා නම් මම මේ දවස්වල කරේ Python database, logic gates and networking. ඒ වගේ ඔයා පාඩම් හතරක් ඒ කියන්නේ අර essay කියන ප්‍රශ්න හතරක් ඔයා ටාගට් කරගන්න. Python database networking logic gates කියලා. හරි. ඊට අමතරව ඒ කියන්නේ මම කියන්නේ මේ හතරක් ඔයා කැමති හතරක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් තව ඔප්ෂනල් ප්‍රශ්නයක් සිලෙක්ට් කරගන්න. ඇයි මේ ඔප්ෂනල් ප්‍රශ්නයක් සිලෙක්ට් කරගන්න කියන්නේ ඔප්ෂනල් ප්‍රශ්නයක් ඔයාට ඕනේ. මොකද ඔයාට බැරි වීමකින් හරි මේ එක ප්‍රශ්නයක් උදාහරණයක් Python ප්‍රශ්නේ හිතන්න. Python ප්‍රශ්නේ කරගන්න බැරි වුණොත් එම ඔයාට කරගන්න තව ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ පුළුවන් නම් ප්‍රශ්න 6ටම සූදානම් වෙලා යන්න. එහෙම බැයි නම් අඩුතරම ප්‍රශ්න 5කට ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්න 5කට සූදානම් වෙලා යන්න. එහෙමත් බැයි නම් 4කට හරි කමන්නේ. 4කට සූදානම් 4ම හරි කරන්න යන්න. මම කියන්නේ ඊට වඩා චුට්ටක් level up වෙන්න කියලා. ඒ කියන්නේ ප්‍රශ්න 5කට සූදානම් වෙලා යන්න. මොකද ප්‍රශ්න 5කට සූදානම් වුණා කියන්නේ ඔයාට එක ප්‍රශ්නයක් කියලා ප්‍රශ්න 4ක් කරගන්න පුළුවන් වෙන හින්දා. හරිද? කියන්නේ අපි දන්නේ නැහැ මොන වගේ ප්‍රශ්න වෙනස් වෙයිද කියලා. එතකොට මේ අනිත් දේ තමයි structured essay ඉන්නවා මොනවද? වෙබ් පාඩමෙන්, සිස්ටම් පාඩමෙන්, Python පාඩමෙන් සහ මික්ස් කරපු structured essay එක. හරිද? ඒතර ඔයාට මම මේ කියන්නේ ඔයාට පුළුවන් ඔයාට චුට්ටක් හිතන්න මොනවද ඔයාලට වැඩියෙන් ප්‍රයොරිටි එක දෙන්නේ මෙතන ලකුණු මන් දාලා තියෙනවා වැඩියෙන් ප්‍රයොරිටි එක දෙන්න ඕනේ පාඩම් මොනවද අඩුවෙන් ප්‍රයොරිටි එක දෙන්න ඕනේ පාඩම් මොනවද කියලා බලන්න ඒ වගේ මේව කරගන්න. හරිද? ඒ වගේම මම නිකන් පාඩම් වල මතක් කරන්නම් logic gates වල SR latch එක කියන්නේ flip flop ඊට පස්සේ මොනවද full adder half adder ඊට පස්සේ standard SOP කරන එක SOP standard කරන එක කියන්නේ සම්මත නොවන ප්‍රකාශන සම්මත කිරීම අන්න ඒ වගේ අලුත් concept ටික චොටක කියන්නේ flip flop මේ full and half and අලුත් concept මේ අලුත් දේවල් නෙමෙයි සිලබස් PPK මෙච්චර කල් තිබ්බ දේවල් මම කියන්නේ ඔයාලා චොටකට තිබ්බ නැති දේවල් පොඩ්ඩක් බලාගෙන යන්න මම කියන්නේ මේ වෙයි අර වෙයි කියලා මේ කම් පොඩ්ඩක් බලාගෙන යන්න හරි බූලියන් වලින් අර අපි සුළු කරන පැත්තට නෙමෙයි අනිත් පැත්තට සුළු කරන්න ඉන්න පුළුවන් සමහරක් විතර හරිද එතකොට හැම පාඩමකම තියෙනවා concept සමහරක් ඒවාට අහුවෙන්නේ නැති ඊට පස්සේ ඒ ඔක්කොම ටික පර්ෆෙක්ට් කරගෙන යන්න. ඔයාලට ටයිම් එක තියෙනවා. ඇති වෙන්න ටයිම් එක තියෙනවා. මේ ටයිම් එක තිබිලත් මදි කියනවා නම් උඹලා වැඩක් නැහැ. හරි. මේ එතකොට මේ මම පළවෙනි වීඩියෝ සාමනේ සවුන්දව අඟහරුවාද වෙද්දි දාන්නම්. ඒක ගොඩක් වෙලාවට 2024 A level paper එකේ ඩිස්කෂන් එක වෙන්න පුළුවන් MCQ paper එකේ.
ඒ විදිහට අපි පේපර්ස් ටික ඩිස්කස් කරගෙන යමු. ඔයාලා ඒකට සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝම හොඳට වැඩ කරගෙන යන්න. මේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි නම් තියෙන අනිත් එකටත් මේ විදිහට වැඩ කරන්න. කියනවාට accounts තියෙනවා නම් account second paper එකට පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න මේ වෙලාවේ. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් ලොකුම දේ මේ වෙලාවේ. හරිද? හැමෝටම එහෙනම් වැඩ කරගෙන යන්න.